දැන් ලෝක කාලගුණ විද්‍යා සංවිධානයෙන් මේ මාසේ මුල සතියේම නිවේදනයක් නිකුත් කළා මේ එල්ලිනෝ තත්ත්වයක් එනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අපි සමාජිකයෙක් ලංකාවත්. එතකොට ඒගොල්ලෝ ප්‍රකාශයේ මේ සෙක්‍රටරි ජෙනරල් කිව්වා එල්ලිනෝ තත්ත්වයක් එනවා. ඒකට සූදානම් වෙන්න ඕනේ. මෙහෙම ඒක එතකොට අපි දැක්ක මාධ්‍යවල සමාජ මාධ්‍යවල ඒක උපුටා දක්වමින් එක එක විදිහට යනවා. නමුත් ඒක ඇත්තටම පෙන්නනවා දකුණු ඉන්දියාවට මේක ලොකුවට බලපානවා. ඕස්ට්‍රේලියාවට. මොකද ඒ හරිය නියඟ එන්න පුළුවන් කියලා ඒක මොකද ඒකේ කලර්ස් තියෙනවා. ඒ මැප් වල පේනවා. හැබැයි ලංකාවේ පොඩි ඉර තියෙනවා ලංකාවේ තියෙන නිල් පාටට. ඒගොල්ලෝ ලංකාව කියලා තියෙන්නේ about normal කියලා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ තියේවි කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ලෝකාලුණ සංවිධානයේ කාලයටම ගත්ත අනාවැකිය අපිට තාම පෙන්වන්නේ අපිට සාමාන්‍ය තත්ත්වයේ තියේවි කියලා. ඒකට අපට මේක මේ එල්ලිනෝ කියන තත්ත්වයේ ඍජුවම බලපාන්න නැතත් වක්‍ර බලපෑම අපිට තියෙනවා. ඩිරෙක්ට් ඉෆෙක්ට් එකක් නැහැ කියමුකෝ. යමුත් ඉන්ඩිරෙක්ට් ඉෆෙක්ට් එක වැඩි. අර ඔබ කිව්වා වගේ අපේ ආර්ථිකයට කොහොමද අපෙත් අපටත් මොකද මේ එල්ලිනෝ සිද්ධියත් එක්ක අද වැස්සට ගිය මාසේ වැස්සට අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසේ ඊළඟ මාසේ ඒ කියන්නේ ජූලි අගෝස්තු වැස්ස ගොඩක් අඩු වේවි. එතකොට නියඟ තත්ත්වයක් වගේ වෙවි. එතකොට ජලයත් පානීය ජලයත් තරමක් අඩු වෙනවා. එතකොට අපිට ප්‍රශ්න එනවා ජලය අවශ්‍යමයි. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අපිම වවාගෙන කනවා කිව්වට අපි ආනයනය කරනවානේ. අපේ ආනයනය කරනකොට අපි ගේනවා ඉන්දියාවෙන්. දැන් ඉන්දියාවට මේක තදින් බලපානවා. ඒතකොට ඉන්දියාව සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ අපනයන සීමා කළොත් නැත්තම් නැවැත්තුවොත්. ඒ වගේම අපි ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරනවා. ඕස්ට්‍රේලියාවට මේක තදින් බලපානවා. ඒගොල්ලන්ට අපිට වගේ නෙමෙයි. ඒතකොට ඒගොල්ලන්ගේ අපනයන සීමා පැනෙවුවොත් නැත්තම් නැවැත්තුවොත් පාකිස්තානයේ රටවල අපිට පොඩ්ඩක් අපේ අර ඔබ කිව්වා වගේ අපේ ආර්ථික ආහාර මොකද අපිට ඒක බලපාන්න පුළුවන්. ඊළඟට අපේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේ ජූලි අගෝස්තු ඒ කාලෙදී. එතකොට අපේ විදුලි මේ ජනතාව අපි දන්න කුඩා කර්මාන්ත ශාලාවල ඉන්න අය දැඩි අපහසුතාවයටපත් මොකද ඒවා AC කරලා එහෙම නැහැ. නමුත් ලොකු කර්මාන්ත ශාලාවල AC කරලා මිනිස්සුන්ට එලි මහනේ වැඩ කරන අය. මේගොල්ලන්ට ඊට පස්සේ ඒකට මතකනේ ගිය අප්‍රේල් මාසේ අපි කිව්වා එලි මහනේ වැඩ කරන එක සීමා කරන්න කිව්වා. එතකොට මහ ජනතාවගේ අර එදිනෙදා ආදායම අඩු වෙනවා. ඊට පස්සේ අපි ඒ වගේ දැන් මේකෙදිත් අපිට කියන්න වෙනවා එතකොට එලි මහනේ මේ වැඩ කරන එක සීමා කරන්න වෙනවා. එතකොට අර AC අරම දාන්න ගියාම බල ශක්තිය වැඩියෙන් ඕනේ. ඒකට අපට ජලය ඕනේ. දැන් ජලය නැහැ. ඒතකොට ඒ වගේ ජල කළමනාකරණයක් අවශ්‍යයි. එතකොට මේක හැම තැනටම මේක එක ශේෂ්ත්‍රයකට නෙමෙයි ආර්ථිකයට එක එක විදිහට බලපානවා. ඒ කියන්නේ ජලය කියන්නේ බල ශක්තියට ඒ වගේම ආහාර කෘෂිකර්මයේ පැත්තට ඊළඟට වගා කරන්නත් වතුර ඕනේ. ඒකත් බලපානවා. හැබැයි දැන් අපි හොඳ වාසනාවකට අපිට කොහොම හරි අපේ දිට්ටුවයකින් ආපු වැස්ස නිසා අපි යලකන්නේ අපිට මොකද අපි මතකයි මාර්තු අප්‍රේල් අපේ පළවෙනි අන්තර් මෝසම අපි කියන්නේ පළවෙනි අන්තර් මෝසම කියන්නේ මාර්තු අප්‍රේල්. ඒකේ වැස්සේ නැහැ. වැස්සේ නැතුණාට අපි යලකන්නේ අපිට අර දිට්ටෝ වලින් ආපු වතුර අපේ ටැංක් වල වැව්වල තිබුණා. ඒතකොට ඒවත් එක්ක ඒගොල්ලෝ ඇත්තටම මම දැක්කා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහවැලි එකතු වෙලා යලකන්නේ කලින් පටන් ගමු කිව්වා. ඒගොල්ලෝ මේ ඒකට සූදානම් වුණා. මොකද අපිත් ඒගොල්ලොත් එක්ක නිරන්තරයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපි තාක්ෂණික සහයෝගය දෙනවා. ඒතකොට ඒගොල්ලෝ ඒක ලෑස්ති වෙලා යලකන්නේ කලින් පටන් අරගෙන වතුර දැන් මේගොල්ලන් මේ යලකන්නේ කිසිම හානියකින් තොරව අස්වැන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් මහා කන්නේටත් අපි දැන් එල්ලිනෝ මම ඉස්සරහට කතා කළොත් මේ එල්ලිනෝ තත්ත්වය නිසා මම කියන්නේ ජූලි අගෝස්තු වැස්ස අඩු වෙනවා කියලා. හැබැයි ඒ වගේම සැප්තැම්බර් මාසෙත් එල්ලිනෝ තත්ත්වයකදී වැස්ස අඩුයි. නමුත් ඒ එල්ලිනෝ තත්ත්වයත් එක්ක මේ එල්ලිනෝ කියන්නේ ලොකු කාලයක් පවතින සංසිද්ධිය. තව අපේ කෙටි ওই දෝලන තියෙනවා IOD කියලා තියෙනවා Indian Ocean Dipole. ඒ වගේ ඊළඟට තව MJO Madden Julian Oscillation. ඕවත් එක්ක මේ තත්ත්වය සාමාන්‍ය වෙනස් අතකට හරවනවා ලංකාවට. ඒවත් එක්ක මේ ලෝකෙට ගන්න මම කියන්නේ ඒවත් එක්ක ලංකාවේ කාලගුණ දේශගුණයට බලපායවොත් ඊළඟට මොකද අපි දන්නවා සෙප්තැම්බර් මාසේ වගේ වෙනකොට පැසිෆික් මුහුදේ මේ ඉන්දුනීසියාව ආශ්‍රිතව පිලිපීනය ආශ්‍රිතව සුලිසුලන් ඒක ටයිෆෝන් කියලා කියනවා ටයිෆෝන් හට ගන්න පුළුවන්. ඒවා හටගත්තොත් අපේ අර නීතික මෝසම අඩාල වෙනවනේ මේ එල්ලිනොත් එක්ක. දැන් එල්ලිනෝකේදී වෙන්නේ නීතික මෝසම් සුලං අර ප්‍රවාහය අඩාල වෙනවා. අඩාල වුණාම අර හුළඟ ගිහිල්ලා මධ්‍යම කඳු කරේ හැප්පිලා එහෙමනේ අපිට මේ කාලේ වහින්නේ. ඒතකොට ජල වාෂ්ප අරන් එන ඒ ප්‍රමාණය අඩු වෙන හින්දා තමයි වැස්ස අඩු වෙන්නේ. හැබැයි අර විදිහ දෙයක් වුණොත් මේක ඇදිලා යනවා අපි හරහා හුළඟ වැඩි වෙනවා. වැඩි වෙලා ආයි පාරක් අර මෝසම සක්‍රිය වෙලා සැප්තැම්බර් මාසේ පොඩ්ඩක් වහින්නත් පුළුවන්. ඒක තාම කියන්න අමාරුයි මොකද දුර වැඩි. එල්ලිනෝ කියන එක අපිට ඈතට දුර පුරවකථනය කරන්න පුළුවන්. නමුත් අර කෙටි කාලීන දැන් සුළි සුළඟක් ඇති වෙනවා නැත්නම් ටයිෆූන් එකක් ඒවා මේ
මාස ගානකට කලින් කියන්න බෑ. ඔව්. ඒක ළඟ තමයි කියන්න පුළුවන් සතියක් වගේ ඇතුළත. ඒතකොට ඒවත් එක්ක මේ අපි මේ කියන එක අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. ඒතකොට ඔහම වුණොත් අපිට මේ මාස 3ම පෑවුවාම ඒතකොට වතුර නැතිව නමුත් අපේ මේ එල්ලිනොත් එක අපි පහුගිය අර ඔබ ඉස්සෙල්ලත් ඇහුවා. පහුගිය කාලවල අපි බැලුවාම මේ මං කියපු එල්ලිනෝ දැන් තියෙනවනේ 28ක් වගේ ඇවිල්ලා. ඒවත් එක්ක අපි අධ්‍යයනය කරලා බැලුවාම අවුරුදු 30ක විතර ඔය ප්‍රබල එල්නිනෝ තියෙන අවස්ථාවල නැත්තම් අති ප්‍රබල සාමාන්‍ය හෝ එල්නිනෝ අවස්ථාවකදී අපේ ඔක්තෝබර් නොවැම්බර් වැස්ස හැමදාම වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුද්දක වහින වැස්සෙන් 130ක් වහින ওই කාලේ. ඒ කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් කියන්නේ අපේ දෙවන අන්තර් මෝසම. එතකොට ඒ කාලේ වැස්ස වැඩි වෙනවා. වැඩි වුණාම අපට ආයි පුළුවන් අර වැව් ටික පුරව ගන්න පුළුවන් ඒ වගේ දේවල්. ඊට පස්සේ ඔය එක IOD මං කිව්වා අර ඉන්දියන් ඕෂන් ඩයිපෝල් පොසිටිව් වුණොත් ඒ වැස්ස දෙසැම්බර් දක්වාම යනවා. ඊළඟට දෙසැම්බරුත් කොහොමත් ඊසාන දිග මෝසම පටන් ගන්නවා දෙසැම්බර්. දැන් අපේ කාලය ගත්තොත් එimhe නිර්ත දිග මෝසම තියෙනවා මැයි ඉඳලා සැප්තැම්බර් දක්වා. එතකොට ඊළඟට පළවෙනි දෙවන අන්තර් මෝසම ඔක්තෝබර් නොවැම්බර්. ඊට ඊසාන දිග මෝසම දෙසැම්බර් ඉඳලා පෙබරවාරි දක්වා. ආයි මාර්තු අප්‍රේල් පළවෙනි අන්තර් මෝසම. ඔය වගේ ඍතු හතරක් තියෙනවා. එතකොට අර අපේ ඊසාන දිග මෝසමෙත් දෙසැම්බර් මාසයේ එහෙම වුණොත් වහින්න පුළුවන්. එතකොට ආයි අපට ඔය වහින කාලේ ආර්ථික කුඹුරු අර බිම් සකස් කරගත්තොත් ඒ වතුර ටික ඉතුරු කරන ලබන අවුරුද්ද ගැන හිතන්න පුළුවන්. ඒ වගේ කළමනාකරණයක් කරන්න තමයි අපි අර ඔබ මුලින්ම වගේ ජනාධිපතිතුමයි අපි එකතු වෙලා ජනාධිපති කාර්යාලෙත් මැදිහත් වෙලා ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුලින්ම අපි සාකච්ඡාවක් තිබ්බා. ආපදා කළමනාකරණ ආරක්ෂක අමාත්‍යාංශයේ මේ එකතු වෙලා අපි ඉදිරියේදී මොනවද ගන්න ඕන මේකට ප්‍රේවර කියලා අපි කතා කරනවා. ඒ වගේම අපි ඒකට මේ හැම ඉහළ නිලධාරීන් හැම ආයතනයකම ඔය පාර්ශව කරුවන් අපි දන්නවනේ ගත්ත කෘෂි කර්මය වාරි මාර්ග සෞඛ්‍ය ක්ෂේත්‍රයයි සෞඛ්‍යයත් මේක ලොකුවට බලපානවා. ඊළඟට ජල කළමනාකරණය වෝටර් බෝඩ් එක ඊළඟට විදුලි බල ශක්ති විදුලි බල මණ්ඩලය මේ වගේ මේ සියලුම දෙනා එකතු වෙලා අපි සාකච්ඡා කරලා මොකද ඉස්සරහට ගන්න ඕන පියවර කියලාත් ගන්නවා.